ඔබේ ජීවිතයේ යම් අවස්ථාවක ඔබට මෙහෙම හිතිලා තියෙනවද? මට මේක කරන්න බැහැ, මට බයයි කියලා. අපි හැමෝම අලුත් දෙයක් කරන්න යනකොට ලොකු හීනයක් පස්සේ යනකොට අපේ හිත ඇතුලේ එක හඬක් ඇහෙනවා. වැටුණොත් මොකද වෙන්නේ කියලා. පිහිනම් තටාකයක ඉතාමත් ඉහළින් පිහිටි ඩයිවිං බෝඩ් එකක් උඩ එක තරුණයෙක් වෙවුලමින් ඉන්නවා. ඔහුට ඕනේ වෙනවා එතනින් පහළට පනින්න. ඔහු පහළ බලනවා. ඒක මහා විශාල ගැඹුරක් වගේ ඔහුට පෙනෙනවා. පහළ ඉන්න හැමෝම ඔහු දෙස බලාගෙන ඉන්නවා. සමහරු hina වෙනවා, සමහරු කෑ ගහනවා. ඔහුට දැනුනේ තමන් ලෝකයේ ඉදිරියේ ලැජ්ජාවට පත් වෙනවා වගේ. ඔහුට හිතෙනවා ආපසු හැරෙන්න. හැබැයි එතකොටම ඔහුට තේරෙනවා අද ඔහු මේ බයට පෙරදුනොත් ඔහු ජීවිත කාලය පුරාම හැම අභියෝගයකදීම ආපසු හැරී දුවන කෙනෙක් වෙනවා කියලා. ඉතින් ඔහු එක මොහොතකට දැස් පියා ගන්නවා. තමන්ගේ බයට නෙවෙයි, තමන්ගේ හීනයට හුම්කම් දෙනවා. වැටුණත් කමක් නෑ, මම මේක කරනවා කියලා ඔහු තීරණය කරනවා. එයා ගැඹුරු හුස්මක් අරගෙන අහස දිහා බලලා තීරණාත්මක පියවරක් තියනවා. එයා අහසට පනිනවා. වතුරට වැටුණු මොහොතේ එයාට දැනුනේ මහා සහනයක්. ඔහුට තේරුණා බය තිබුණේ ඒ ලෑල්ල උඩින්නකම් විතරයි කියලා. වතුර ඇතුලේ තිබුණේ නිදහසක්. ඔහු වතුරෙන් මතුවෙන්නේ අලුත් මිනිසෙක් විදියට. අපේ ජීවිතත් හරියට ඩයිවිං බෝඩ් එක වගේ. අපි රස්සාවක් පටන් ගන්න බයයි, කෙනෙක් අපේ හිතේ තියෙන දේ කියන්න බයයි, අලුත් විෂයක් ඉගෙන ගන්න බයයි. ඒ හැම බයක්ම තියෙන්නේ ඔබේ පළවෙනි පියවර තියෙනකම් විතරයි. ලොකුම අසාර්ථකත්වය වැටීම නෙවෙයි, වැටේ කියලා බයේ එක තැනක නැවතිලා ඉන්න එක. අද ඔබ බය වෙලා ඉන්නේ අභියෝගයේ දෙස බලන්න. ඒක දිහා බලලා බය වෙන්න එපා. දැස් පියාගෙන ඒ පියවර තියන්න. වැටුණොත් ඔබ වැටෙන්නේ අත්දැකීම් නැමැති මහා සාගරයට. එතනදී ඔබ ඉගෙන ගනිවි ඔබට පියාඹන්න පුළුවන් කියලා. මතක තියාගන්න බය නැති මිනිස්සෙක් කියන්නේ බය නොදැනෙන කෙනෙක් නෙවෙයි. බය දැනෙද්දිත් ඒ දේ කරන කෙනාට.